සුබ දවසක් ඔයාලට. ඉතින් ඔයාලට මේ පේන්නේ හොට් ලිප්ස් පැලයක්. ඉතින් ඒක ගැන කියන්නේ නෙමෙයි මම වීඩියෝ එක කරන්නේ. මේ වර්ගයේ පැලයක් ගැන කියලා දෙන්න. ඉතින් ඔයාලට මේ පේන පැලේ කොළ ඔක්කොම කහ පාට වෙලා තිබුණේ. ඒ කියන්නේ දැල්ල නැතුව අනිත් කොළ කහ පාට වෙලා තිබුණේ. ඔයාලට පේනවා ඇති දැන් අර කොළ පාටට හැරීගෙන එන්නේ. ඇත්තටම ඒකට හේතුව මේ පැලේ මුල් කුණු වෙලාවත් ලෙඩක්වත් නෙමෙයි. ඉතින් ඔයාලට ඒ දේ කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලට මේ පේන්නේ මන් ළඟදී ඔකට උඩින් පොල්ලෙලි ටිකක් දැම්මේ. ඉතින් ඔයාලට පේනවනේ මේ මුල් හොඳටම පොට් එක වටේ දුවලා තියෙන්නේ. ඉතින් ආය ඉඩක් නැති තරම් හොඳටම මේ මුල් දුවලා තියෙන්නේ. ඉතින් මේකේ මුල් කුණු වෙලා නෙමෙයි. මේ වගේ වෙනකොටත් අපිට බලා ගන්න පුළුවන් මේ වගේ පැල මේ ඒ කියන්නේ පොඩි පොට් එකකනේ හදලා තියෙන්නේ. ඒක නිසා කොළ කහ වෙන්න බලනවා. ඉතින් අපිට පුළුවන් මේ මුල් ටික වැහෙන්න අපි හදාගන්න මීඩියා එකකින් හරි මම අද දාලා තියෙන්නේ පොල්ලෙලි කෑලි. ඉතින් ඔයාලට මේක දාන්න කලින් ඔස්මෝකෝට් හරි කිනිසිරියා ගොල හරි දාගන්න පුළුවන්. ඉතින් මල් ළඟ ඔස්මෝකෝට් ඉවර හින්දා මම දැම්මේ නෑ. ඉතින් ඔයාලට පේනවනේ මේ කොළ ආය ලස්සනට හැදීගෙන එන්නේ. ඉතින් ඔයාලට මේකිනුත් අදහසක් ගන්න පුළුවන් කොළ කහ වෙන්නේ ලෙඩකටමත් නෙමෙයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට තවත් වීඩියෝ එකක් ගේන්නම්. ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි.